අයිබෝවන් ඇග්‍රිකල්චර් විත් වත්සලා YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මේ YouTube channel එකෙන් කෘෂිකාර්මික දැනුම ඔයාලත් එක්ක හුවමාරු කරගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලත් එක්ක හරියටම කොහොමද අපි ඕකිඩ් මලක් පරාගණය කරගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. ඔයාලා දන්නවා ඕකිඩ් කියන්නේ ගොඩක් වටිනා ඒ වගේම මිල අධික ශාකයක්. ඕකිඩ් වර්ග ගත්තහම ඩෙන්ඩ්‍රෝබියම්, පැලනොප්සිස්, වැන්ඩා, කැටලියා වගේ ගොඩාක් වර්ග තියෙනවා. අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කොහොමද අපි හරියටම ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මලක් පරාගණය කරන්න කියලා. මොකද ඩෙන්ඩ්‍රෝබියම් ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ගොඩක් ජනප්‍රිය ඕකිඩ් වර්ගයක්. සාමාන්‍යයෙන් අපිට පටක රෝපණයේදී අවශ්‍ය වෙන බීජ පැල ලබා ගන්නත් ඒ වගේම හයිබ්‍රිඩ් පැල ලබා ගන්නත් මේ පරාගණය කියන එක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මල් කිනිත්තක මල් 3-2ක් විවෘත වෙලා තියෙන අවස්ථාව තමයි සුදුසුයි කියලා කියන්නේ ඕකිඩ් මල් පරාගණයට. සාමාන්‍යයෙන් මේ පරාගණය කියන එක ගොඩක් සාර්ථක වෙන්නේ අපි උදෑසන කාලේ. ඒ කියන්නේ උදේ 9 ඉඳන් 10 වෙනකන් වගේ කාලය ඇතුළත කරොත් කියලායි කියන්නේ. ඒත් එක්කම අපි මල් කිනිත්තේ පහළ තියෙන මල් වල තමයි පරාගණය කරන්නේ. සාමාන්‍යයෙන් ඕකිඩ් මල් කිනිත්තක හැම මලක්ම අපි පරාගණය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මල් කිනිත්තේ මල් ගානින් භාගයක් හෝ ඊට අඩුවෙන් තමයි අපි පරාගණය කරන්නේ. ඒකට හේතුව අපි හැම මලක්ම පරාගණය කළොත් එහෙම ඒ හැම මලකටම බීජ කරලක් නිෂ්පාදනය කරන්න ශක්තිය වැය වෙනවා. එතකොට අර තියෙන ගහ නිෂ්පාදනය කරන ශක්තිය බෙදිලා ගිහිල්ලා අපට දුර්වල ඒ වගේම පරාගණය සාර්ථක නොවිච්ච ඉතා කුඩා බීජ කරල් හම්බෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි කියන්නේ මල් කිනිත්තේ මල් ගානින් අඩක් හෝ ඊට අඩුවෙන් පරාගණය කරන්න කියලා. අපිට පරාගණය සඳහා ටූත්පික් එකක් ටුයින්සරයක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. ඒ ටුයින්සරයක් හෝ ටූත්පික් එකක් භාවිතයෙන් අපිට පරාග දානිය මෙන්න මේ විදිහට අයින් කරගන්න පුළුවන්. එහෙම ඉවත් කරගෙන මේ ඇතුලේ තියෙන කහපාට පරාග කණිකා එළියට අරගෙන ඒක අපි මෙන්න මේ ඇලෙන සුළු කලංකය මත තැම්පත් කරනවා. ඒකයි අපි පරාගණයේදී කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඕන නම් ආවරණයක් කරන්න. ඒත් එක්කම අපි මේක ලේබල් එකක් දානවා නම් අපි පරාගණය කරපු දිනය ඒත් එක්කම අපි මේ පරාගණය සඳහා පාවිච්චි කරපු මෙන්න මේ ශාකයේ නම සහ අපි පරාග කණිකා ගත්තු ශාකයේ නම ලියලා අපිට ලේබල් එකක් නැත්නම් ටැග් එකක් අපිට දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 2-3ක් වගේ යද්දී මල පරවෙන්න පටන් අරගෙන බීජ කරල වර්ධනය වෙන්න පටන් ගන්නවා අපේ පරාගණය සාර්ථක නම්. සාමාන්‍යයෙන් මාස 2-3ක් වගේ යද්දී පරිණත බීජ කරලක් අපිට බලා ගන්න පුළුවන් අපි පරාගණය කරපු මල් වලින්. මාස 3ක් වගේ ගියාම අපිට කියන්න පුළුවන් ඒ බීජ කරල දිහා බලලා ඒක පරිණත වෙලාද නැද්ද කියලා. සාමාන්‍යයෙන් බීජ කරලා පරිණත වුණාම ඒක කහපාටට හුරු කොළ පාටක් ගන්නවා. ඒ වගේම අපි අත් වලින් බැලුවාම අපිට ඒකෙන් තේරෙනවා ඒක පරිණත වෙලා කියලා. විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕන කාරණයක් තමයි පරාගණය කරද්දී මල ඉතා පරිස්සමින් හසුරවන්න ඕන කියන එක. මොකද එහෙම නැති වුණොත් එහෙම අපේ මල් ටික විනාශ වෙලා අපේ පරාගණය සාර්ථක නොවෙන්න පුළුවන්. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝස් උත් බලන්න. Thank you.